අප නැවතත් දොරමඩලාව සමග ඉර හඳ ගැන තාරකා ගැන මනුෂ්‍යයාගේ ලොකු උනන්දුවක් තිබුණා ඈත අතීතයේ පට. හැබැයි මේවා රහස් අභිරහස් හැටියට තමයි මනුෂ්‍යයා දැක්කේ. උඩ බලපුවාම තරු පේනවා, ඉර හඳ මේවා දකිනවා. හැබැයි ඒ පිළිබඳ ඔවුන්ගේ දැනුම් මට්ටමේ හැටියට ඔවුන් ඒවා විද්‍යාවන් හැටියට හදාගෙන ශාස්ත්‍රීය විෂයන් හැටියට විවිධාකාරයෙන් අරගෙන ආව පාරම්පරික ඥාන සම්භාරයක් හැටියට අදත් ඒවා පවතිනවා. හැබැයි මනුෂ්‍යයා අභ්‍යවකාශයට යන්න උත්සාහ කළා. එක යුගයකදී සමහරට ඔය කම්මල් වල දාගෙන පොඩි වැඩ පොළවල් වල වඩු පට්ටල වල තමයි සමහරට ඔය මුල් කාලේ අභ්‍යවකාශ යානා කියන ඒවා හදාගන්න ඇත්තේ. ලොකු ඔය අද වගේ දියුණු විද්‍යාගාර රෝමේව නැහනේ. පහුගිය දවස්වල මේ මට යන්න අවස්ථාව ලැබුණා රුසියාවට. රුසියාව කියලා කියන්නේ අභ්‍යවකාශ පර්යේෂණවල පුරෝගාමී රටක්. ඒක කවුරුත් පිළිගන්නා කාරණාවක්. සියල්කෝස්කිගේ න්‍යායාත්මක අභ්‍යවකාශ විද්‍යාව යථාර්ථයක් බවට පත් වෙනකන් සිද්ධ වෙච්ච දුෂ්කර ක්‍රියාදාමය සමහර දේවල් අදත් දකින්න පුළුවන්. අද පරිශන වෙන්නේ නැතුවට මේ කම්හල් වල වඩු පට්ටල වල ඒවා හදපු ඇටි අමාරුවෙන් ලියෝලා යන්ත්‍ර කොටස් හදපු ඇටි එහෙම දුෂ්කර ගමනක් තියෙනවා. හැබැයි අභ්‍යවකාශයට ගියේ පළමු මිනිසයා යූරි ගගාරින්. ඔහු රුසියානුවෙක්. ඒ වගේම අභ්‍යවකාශයට ගියේ පළමු ගැහැණිය වැලන්ටිනා තෙරෙස්කෝවා. ඇය තවමත් ජීවත් වෙනවා. ඇය මුණ ගැහෙන්න ඈත් එක්ක වචන කීපයක් කතා කරන්න මාධ්‍යවේදියෙක් හැටියට මට අවස්ථාව ලැබුණා. අභ්‍යවකාශයට ගිය විශ්වයේ පළමු කාන්තාව මේ අප දකින්නේ ඒ රූපරාමු. ඇය මුණ ගැහෙන්නත් පොඩි භාග්යක් වාසනාවක් ලැබුණා. ඒ වාසනාව භාග්‍යයත් එක්ක ආචාර්ය සරත් ගුණපාල එක්ක ඔබතුමාලා එක්ක දොරමඩලාව කරන්නත් හම්බුණා. ඒක මට ලැබිච්ච වරප්‍රසාදයක් වගේ මා හිතන්නේ. කොහොම හරි ඔවුන් ගිය ගමනක් තියෙනවා. හැබැයි ඒක දුෂ්කර ගමනක්. අපි දන්නවා බල කඳවුරු දෙකේ සීතල යුද්ධය තියෙන කාලේ සෝවියට් දේශයේ එක්තරා පැත්තකින් පර්යේෂණ කරනවා. ඇමරිකා එක්සත් ජනපදයේ තවත් පැත්තකින් පර්යේෂණ. හැබැයි මේ තරගය හරහා ලෝකයට විශාල ජයග්‍රහණ රසක් ලැබුණා. විද්‍යාවේ ජයග්‍රහණ කියලා අපි ඒව ගැන කතා කරනවා. නව සොයා ගැනීම කියලා අපි ඒව ගැන අද කතා කරනවා. මම හිතන්නේ මේ නව සොයා ගැනීම ගැන විශේෂයෙන් අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයේ නව සොයා ගැනීම අද ඇවිල්ලා තියෙන තැන දක්වා සාරාංශයක් හැටියට පැහැදිලි කරන්න පුළුවන් අපේ ආචාර්ය සරත් ගුණපාලයන්ට. මේක ඊටාම ලොකු ප්‍රශ්නයක්. මේ ගැන ගොඩාක් කතා කරන්න පුළුවන්. මං කෙටි වශයෙන් කියනවා නම් මට කෙටි වශයෙන් මං කියන්නම් විශ්වයේ ජයග්‍රහණ මේ දැන් දක්වා තියෙන ඒවා. දැන් ඉස්සෙල්ලාම විශ්වය ගැන අපි කාලයක් තිස්සේ බලබලා හිටියා. මොනවද මේ අපේ මුතුන් මිත්තෝ අවුරුදු 10 ගණන් තිස්සේ මේ අහසේ මොනවද තියෙන්නේ, මේ හෙවන්ලි බොඩීස් වල මොනවද තියෙන්නේ, කවුද ඉන්නේ, මේ වගේ ජීවීන් තියෙනවද කියලා. ඊට පස්සේ ගැලීලියෝ දූරදර්ශකය හොයාගත්තා. ඒකෙන් ඉස්සෙල්ලම් බලලා අපි මේ ගැලීලියෝ හොයාගත්ත බ්‍රහස්පති වටේ යන ලොකු හඳවල් හතරක් අපි ගැලීලියන් මූන් කියනවා. ඊට පස්සේ අපි මේ NASA ආයතනයේ Voyager කියලා යානා දෙකක් ඇරියා. එකෙන් හොයාගත්ත ජුපිටර් වටේ හඳවල් හතර නෙමේ හඳවල් 50 ගණක් තියෙනවා කියලා. මේ යන ගමන්දී දැකපු ලොකුම දෙයක් තමයි පළමු වතාවට පොළවෙන් පිට ගිනි කඳු දැක්කා. දැන් අර ගැලීලියන් මූන් කියන ලොකු හඳවල් හතර බ්‍රහස්පති වට යන Io, Ganymede, Callisto, Europa කියන එකේ මේ Io කියන එකේ ලොකු වොල්කනෝස් තියෙනවා. ඒවා දැන් මේ සමහර වෙලාවට සුමාන ගණන් අහසට අඩි 2-3000 උඩට ලාවා විදිනවා. දැන් අපි පෘථුවියේ ඉරේ ඉඳලා ඈතට යනකොට එන්න හීතල වෙනවා. දැන් මේ බුධ ග්‍රහය රස්නේ, ඊට පස්සේ සිකුරු ග්‍රහය ඒකත් රස්නේ. ඒකේ මේ ග්‍රීන් හවුස් ඉෆෙක්ට් එක තදටම වෙලා ඒකේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 600 අංශක 600ක් 650. ඊට පස්සේ පෘථුවියෙන් ඈතට යනකොට අඟහරු ඒක හීතලයි සෙන්ටිග්‍රේඩ් බිඳුවක් විතර, රැයට සෙන්ටිග්‍රේඩ් 100ක් ඍණ 100ක් විතර. ඊට පස්සේ ඇස්ටරොයිඩ් බෙල්ට් එක, ඊට පස්සේ ජුපිටර් වල තියෙන Io වල ගත්තොත් සාමාන්‍යයෙන් Io වල තියෙන බිම ඒ කියන්නේ ඒකේ තලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 60ක් විතර. සෙන්ටිග්‍රේඩ් නෙමෙයි කෙල්වින් අංශක 60ක් විතර. ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 210ක් විතර. හැබැයි මේකේ ගිනි කඳු පුපුරනවා. ඒකේ උෂ්ණත්වය යනවා පොළොවේ ගිනි කඳු වලට වැඩි උෂ්ණත්වය වැඩි වෙනවා. සෙන්ටිග්‍රේඩ් අංශක 3000ක් පනිනවා සමහරට.
මේකට කොහෙන්ද මේ ශක්තිය එන්නේ? දැන් අපි අලුතෙන් හොයාගත්ත දෙයක් තමයි දැන් IO කියන එක තමයි ටික පොඩි ලොකු හතරෙන් පොඩි මේක. ඒක එක රවුමක් යනකොට ඊට උඩින් යුරෝපා කියන එක දෙගමනක් නෑ යුරෝපා එක ගමනක් යනකොට IO දෙගමනක් යනවා. එතකොට මේකට අපි කියන රෙසොනන්ස් එකක් කියලා. එතකොට දැන් අර අපි දන්නවා අපිට උඩින් හඳ යනකොට වඩදිය බාදිය ඇති වෙනවා. අපිට උඩින් හඳ යනකොට පොළොවේ කට්ට පොඩ්ඩක් උඩට ඇදිලා එනවා. වතුර තියෙනවා නම් මීටර් ගානක් උඩට ඇදිලා එනවා. ඒක වඩදිය බාදිය කියලා කියනවා. හයි ටයිඩ් ලෝ ටයිඩ් කියලා. දැන් ඒ වගේ මේ යුරෝපා උඩින් යනකොට මේ IO වල ක්‍රස්ට් එක ඇදිලා යනවා. ඊට පස්සේ ඒක අහකට ගියම ආයෙ බහිනවා. මේක හදවතක් වගේ. දැන් ඊට තමතරව ඊට උඩින් යනවා ගැනිමීඩ් කැලිස්ටෝ කියලා. ඒ දෙකත් හරියටම යුරෝපා යන වෙලාවට ඊට වැඩිය හෙමින් ඇවිල්ලා ඒක උඩින් යනවා. එතකොට මේ රෙසොනන්ස් එකකින් හින්දා IO කියන එක මේ හදවතක් වගේ ලොකු වෙනවා පොඩි වෙනවා ලොකු වෙනවා පොඩි වෙනවා. එතකොට මේ ඒකේ තියෙන අර දැන් පොළොවේ වගේ තියෙන ප්ලේට් වගේ ඒවා එකට එක ඇඹරෙනවා. ඇඹරිලා තමයි මේ හීට් එක එන්නේ ඒකට. ඉතින් මේක තරණය කරන්න අපි මේ දවස්වල චන්ද්‍රිකාවක් මේ ප්‍රොපෝස් කරනවා NASA ආයතනයේට. ඒක දෙයිද මේ අපි හිතනවා ඉදිරියේදී මේ ෆන්ඩ් කරයි කියලා. ඊට පස්සේ අපි දැන් අගහරු ලෝකේ අපි ජීවීන් හිටියද කියලා අපි බලන්න ගොඩාක් උත්සාහ කරනවා. ඒකට හේතුව තමයි අපි දැන් ජීවීන් තියෙන්න පුළුවන් වතුර රහිතවත්. අපි පොළොවේ දන්නා වතුර අපිට පොළොව හැදිලා ඉස්සරම වතුර තිබුණේ නැහැ. අපිට වතුර ආවේ කඩන් වැටෙන උල්කාපාත වලින් පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලය හැදිලා අවුරුදු බිලියන එකක් විතර ගියාට පස්සේ එතකොට දැන් අඟහරු ලෝකෙත් අපි හොයන් තියනවා වතුර තිබුණයි කියලා අවුරුදු මිලියන් 100ට 200ට අතර. ඉතින් දැන් අපිට ඒක ගැන ගොඩාක් සාධක ලැබිලා තියෙනවා වතුර තිබුණයි කියලා. හැබැයි අපිට ජීවීන් හම්බෙලා නැහැ. අපි දැන් මේ දවස්වල හදනවා කියුරියෝසිටි වගේ ඒ වගේම රෝවර් එකක් මෙට්‍රික් නම් 1000ක එකක් 2020 දී අඟහරු ලෝකෙට අරින්න තවත් ගවේෂණය කරන්න මේ ජීවීන් තිබුණාද DNA ස්ට්‍රැන්ඩ් එකක් අපිට හම්බෙයිද ෆොසිල් හම්බෙයිද ඒ වගේ දේවල් අපිට ගවේෂණය කරලා හොයාගන්න. දැන් ඒ වතුර හම්බ වෙනකොට ජීවීන් හදලා දෙන්න අය මේ ඉන්නවා. ඒ කියන්නේ ඒ හරි සුන්දර කතා. මම හිතන්නේ ඒවා ලෝකයේ මේ විද්‍යාව පිළිබඳ පර්යේෂණ පිළිබඳ උනන්දුව ඇති වෙන්නේ මේ ප්‍රබන්ධ කතා ඇසුරින්. විශේෂයෙන් අඟහරු ලෝකෙන් ආපු අමුත්තෝ පිටසක්වල ජීවීන් පිළිබඳ කතා, පිටසක්වල යානා පිළිබඳ කතා නිතරම ලෝකේ පුරා සැරිසරනවා. අන්තර්ජාලයේ පුරාත් සැරිසරනවා. ඒව ගැන ඔය NASA ආයතනයේ පර්යේෂණ කරනවද ආචාර්යතුමා? නෑ. අපි ඒව ගැන පර්යේෂණ කරන්නේ නෑ. කුතුහලයේ නිසා ඉතින් විද්‍යාව දියුණු වෙනවා. කුතුහලයේ නැත්නම් ඉතින් දියුණු වෙන්නේ නෑ. අන්තේ තව කවුරු හරි කරනකොට එයාට වැඩිය හොඳට තව එක්කෙනෙක් කරනවා. එයාට වැඩිය හොඳට අනිත් එක්කෙනා කරනවා. එහෙම තමයි ඉතින් හැමදේම දියුණු වෙන්නේ. හැබැයි පර්යේෂණ නොකලයි කියලා බැහැර කරන්නත් බෑ. ඉතින් නොදන්න දේවල් පර්යේෂණ නොකල ක්ෂේත්‍ර තියෙන්න පුළුවන් නේ. අපි එතන මේ ගොඩක් පින්තූර තියෙනවා. ඒක මිනිහෙකුගේ පින්තූරයක් වගේ හරි ස්ටැචු එකක් තියෙනවා කියලා තියෙනවා. ඒත් ඇත්තටම NASA ආයතනෙන් ගිහිල්ලා ඒකට වැඩි රෙසොලියුෂන් තියෙන පින්තූරයක් ගත්තම ඒක කිසිම දෙයක් පේන්නේ නැහැ. සමහර ළමයි ඔය විනෝදෙට වගේ එක එක පින්තූර හදලා අන්තර්ජාලයට දානවා. ඉතින් මෙන්න මේකේ තියෙන පටලැවිල්ල තමයි සැබෑව සහ මේ මිත්‍යාව ව්‍යාජ පින්තූර සියල්ල එකට කැළතිලා හැබැයි මොකද්ද කියලා හොයාගන්න බැරි වෙනවා. මොකද විනෝදෙට වගේ ඔය කොල්ල කොන්න වැඩ තමයි මේවා හදලා දාලා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. අනාගතේ ලොකු ප්‍රශ්න එනවා මම හිතන්නේ මේ සමාජ ප්‍රශ්නත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දේ සිද්ධ වෙනවා අභ්‍යවකාශ පර්යේෂණ මේ විශේෂ ක්ෂේත්‍රයට අදාළව විවිධාකාරී ප්‍රබන්ධ කතාන්තර පැතිරෙනවා. හදන කතා පැතිරෙනවා. මම හිතන්නේ දීර්ඝ කාලීන අභ්‍යවකාශ පර්යේෂණ ක්‍රියාදාමයක් සාරාංශ කරනවායි කියන එක ලේසි වැඩක් නෙවෙයි. මේ ප්‍රශ්නය ඔබට නැගුවේ මේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච වැදගත්ම සිදුවීම් දෙක තුනක්. විශේෂයෙන් අපි ගත්තොත් මිනිසා අභ්‍යවකාශයට ගමන් කිරීම යූරි ගගාරින්. ඒ වගේම මිනිසා සඳ මත පා තැබීම. ඒවා ලෝක ඉතිහාසයේ මහා පියවර හැටියට එදා සැලකුවා. අද වන විට ඒවා සාමාන්‍ය දේවල් බවට පත් වෙලා මට අහන්න ලැබුණා ඇමරිකා එක්සත් ජනපදයේ දැන් සංවිධානය කරනවලු ඔය පිටරටවල වල අපි සංචාරය යනවා වගේ අභ්‍යවකාශයට සංචාර නේද? ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක් ගෙවපුවාම සංචාරයක් ගිහිල්ලා එන්න පුළුවන්. ඒක ඇත්තක් තියෙනවද? ඒක ඇත්තක් තියෙනවා. ඒක දැන් ඇමරිකා එක්සත් ජනපදයේ
private companies, පෞද්ගලික company 10ක් විතර තියෙනවා. Virgin Galactic, SpaceX, Orbital Sciences ඒ ගොඩ ඒවා තියෙනවා. ඒව හදන්නේ මේ ටුවරිස්ලා අහසට එක්ක යන්න. අහසට එක්ක ගිහිල්ලා ඒක තනිකරම චන්ද්‍රිකාවක් වගේ අහස වටේම යන්න නෙමෙයි කරන්න හදන්නේ. ඉස්සෙල්ලාම මේ සබ් ඔබිටල් රයිඩ් කියලා. ඒ කියන්නේ දැන් සමහර ගොඩක් ඒවා ප්ලේන්ස් මේ ගොඩක් උඩ යන්න පුළුවන් ප්ලේන් එකකින් අරගෙන පොළොවේ ඉඳලා හැතැම්ම 30ක් 40ක් උඩට යනවා. එතකොට අපිට පේන්න යනවා පොළොවේ මේ ගෝලාකාර බව පේනවා. ඉතින් දැන් අපි පොළොව ගෝලයක් කියලා කිව්වට අපි පින්තූරවල ඉන්නේ දකින්නේ. අපි පියවි හැට දැකලා නැහැ නේ. ඉතින් පියවි හැට දකින්න ගොඩක් කට්ටිය කැමතියි. ඉතින් මේ වගේව තමයි ස්පේස් ටුවරිසම් කියන්නේ. තව ඉතින් ගොඩාක් දියුණු වුණාට පස්සේ හඳට ගෙනියන ඒවත් කරන්න පුළුවන්. ඉස්සරහට ඉතින් ලාභයි නේ තව යන්නේ. හරිම ලාභයි. ඒ කියන්නේ එක්කෙනෙකුගෙන් මේ දවස්වල දැන් අර Virgin Galactic කියලා තිබුණා. ඉස්සර නම් ඒගොල්ලෝ ඩොලර් ලක්ෂයට ගෙනියනවා කියලා තිබුණේ. දැන් ඒගොල්ලෝ ඒක වෙනස් කරලා ඩොලර් ලක්ෂ 2.5ක් ඕනයි කියලා. ඩොලර් ලක්ෂ 2.5ක් ගෙවලා යන ගොඩක් මිනිස්සු ඉන්නවා. ඔය පිටරට සංචාර වගේ ඉදිරියේදී දැන්නේ හින්දායි වහාම පිටත් වීම අභ්‍යවකාශ චාරිකාව මෙච්චරයි ගාන ඉක්මනින් එන අයට වට්ටම් වට්ටම් ඔබතුමාත් එක්කයි මිලියන ඩොලර් මිලියන 10කට යන්න පුළුවන් ස්පේස් ස්ටේෂන් එකට. ඒකට කීප දෙනෙක් මේ රුසියාවට ඩොලර් මිලියන 10ක් විතර ගෙවලා ස්පේස් ස්ටේෂන් එකට නෑ 10 නෙමෙයි ඩොලර් මිලියන 60ක් ගෙවලා ස්පේස් ස්ටේෂන් එකට ගිහිල්ලා තියෙනවා. ගොඩක් රටවල්ුත් යවලා තියෙනවා. ඉතින් අපි ඉන්ෆැක්ට් ලංකාවෙත් එක්කෙනෙක් යන්න ඕනේ නා කියලා කතාවක් තුමුණානේ. ඩොලර් මිලියන 60ක් දුන්නම ස්පේස් ස්ටේෂන් එකට මේ ඩොලර් ලක්ෂ 2 දුන්නම මිනිත්තු 15කට අභ්‍යවකාශයට ගිහිල්ලා එන්න පුළුවන්. අභ්‍යවකාශයේ ඉන්නේ මිනිත්තු 15යි විතරයි. ඉතින් ඒකට ගොඩක් සල්ලි දෙන්න ඕනේ මිනිත්තු 15 අභ්‍යවකාශයේ ඉන්න. බලගෙන ලංකාවෙත් ඇති නේද ඔය සරත් ගුණපාල මහත්තයා වගේ කීර්තිමත් විද්‍යාඥයෝ නව සොයා ගැනීම කරපු අය වගේම ඔය ගාන ගෙවලා සල්ලි බලෙන් අභ්‍යවකාශයට යන්න පුළුවන්. කළු සල්ලි තියෙන හැටි. එහෙම සල්ලි ගෙවලා 6 දෙනෙක් ගිහිල්ලා තියෙනවා. ඇත්තටම සල්ලි ගෙවලා 6 දෙනෙක් ගිහිල්ලා තියෙනවා. මේ ඔය කාමන් රත්නතුංග මහත්මයා කිව්වා වගේ මේ රුසියාව හරහා ස්පේස් ස්ටේෂන් එකට ඇත්තටම එක්කෙනෙක් මම ටිකක් දන්න එක්කෙනෙක් මේ එයාට පොඩි කම්පැනියක් තිබුණා. ඒකෙන් එයා දියුණු වෙලා ඒක විකුණලා අර .com කාලේ මේ මිලියන 600ක් විතර එයා හොයාගත්තා. ඒකෙන් කොටසක් එයාට ආවා. ඒකෙන් කොටසක් සල්ලි දීලා එයා ඔය රුසියාව හරහා සොයිස් වලින් ගියා ස්පේස් ස්ටේෂන් එකට. මේ ඒ වගේ කරපු 6 දෙනෙක් ඉන්නවා මම හිතන්නේ දැන් ගිය. පළවෙනිම ගිය එක්කෙනා තමයි ඩෙනිස් ටිටෝ කියන මහත්මයා. මේ ඊට පස්සේ තව 5 දෙනෙක් ගියා. මේ ඊට වැඩි ඉතින් ලාභයි සබ් ඔබිටල් එකේ මිලියන 20ට වැඩි ඒ කියන්නේ මිලියන් 0.25ක් විතර ගෙවලා ලක්ෂ 2.5ක් විතර ගිහිල්ලා ඉතින් උඩට ගිහිල්ලා බලලා එන්න පුළුවන්. ඉතින් එක්ස්පීරියන්ස් එක ගන්න ඉතින් ගොඩක් කට්ටිය කැමතිනේ. it's මේ going to be මේ ගොඩක් lucrative business එකක්. හොඳ business එකක්. ඒකයි විතර companies දඟලන්නේ ඒ වැඩේ කරන්න. මේ තව ඉතින් මේ දැන් ඒ විශ්වයේ මට ඒ කියන එකට තව මේ අලුත් එකක් තමයි කියන්න ඕනේ. දැන් NASA ආයතනය මේ 2039 තමයි දැන්ට ප්ලෑන් කරලා තියෙන්නේ. අඟහරු ලෝකෙට මිනිසුන් සහිත යානාවක් යවන්න බලාපොරොත්තු වෙනවා. දල වශයෙන් ඒක 2039. ඊට කලින් දැන් අපි 2020 දී රෝවර් එකක් කරනවා. 2022 දී තව ටෙලිකොම් චන්ද්‍රිකාවක් කරනවා. 2025 දී අපි බලාපොරොත්තු වෙනවා මිනිසුන් රහිත යානාවක් කරලා අඟහරු ලෝකේ පස් අරගෙන යන්න පෘථුවියට. මොකද අපි එහෙ ගිහිල්ලා එක්ස්පෙරිමන්ට් කරන එක හරි අමා වියදම වැඩි. ඊට වැඩිය ගොඩාක් මේ පරිශන කරත හැකි පස් ටිකක් මෙහාට අරගෙන ආපුවාම. එහෙම මිෂන් එකකුත් දැන් ප්ලෑන් කරලා තියෙනවා. මේ අලුත් මේ තොරතුරු වලට. ඔව් පරිශන ඉතිහාසය ගත්තාම ඔය රුසියාවට එහෙම ගියාම දකින්න පුළුවන් මුල් කාලේ සතුන් යොදාගෙන දැන් ලයිකා නම් බැල්ල අභ්‍යවකාශයට ගිය සත්වයා හැටියට පළමු සත්වයා හැටියට ලෝක ඉතිහාසයට එකතු වෙන සමහර සතුන්ගේ රූප ඒ හැම සතුන් මිය ගියා පස්සේ ඒ පුළුම් පුරවලා තාමත් සංරක්ෂණය කරලා තියෙනවා අපිට දකින්න හැකියාව ලැබුණේ මිනිසුන්ගේ මේ පරිශ්‍රණ සඳහා සත්තු කොච්චර උදව් කරලා තියෙනවද කියන කාරණාව. දැන් අර කාවන් රත්නතුංග මහත්තයා වැදගත් තැනකට කතාව අරගෙන ආවා මේක නැති වුණොත්
මේ පෘථුවියේ විනාශය වුණොත් එහෙම අපිට මේක ඉඳ හිටින්ට බැරි තැනක් වුණොත් එහෙම සෝබාදහම විසින්ම මේ තොලංචි වෙලා යන්ටම ගියලා අපිට ලෝලම දාන්නෝ ඉන්න බැරි තරම් බවට පත් කළොත් අපිට යන්න තැන් තියාගන්න ඕනෑ කියන අදහස. ඒක එක විකල්පයක් හැටියට. එහෙම යන්න පුළුවන් තැන් හැටියට කවදා හරි මනුෂ්‍ය වාසයක් බවට පත් කරගන්න පුළුවන් කියලා හිතන තැන් හැටියට දැනට හොයාගෙන තියෙන තැන් මොනවද? දැන් ඉතින් මනුස්සයන්ට ඉතින් මේ ගිහිල්ලා ඉන්න පුළුවන් තැනක් කියලා හිතකර තැනක් තියෙන්නේ කරදරයක් නැතුව පෘථුවිය විතරයි. පෘථුවියට අමතරව යන්න තියෙන තැන් තියෙනවා. හඳට යන්න පුළුවන්. හඳේ වායුගෝලයක් නැහැ. හඳේ ඉතින් ජනපද හදනවා නම් ගොඩාක් ඒවා ගෙනියන්න ඕනේ මෙහි ඉඳලා. අඟහරු ලෝකේ ඊට වැඩිය ටිකක් හිතකරයි. ඒකේ වායුගෝලයක් තියෙනවා. හැබැයි ඒකෙත් තියෙන්නේ 96ක් කාබන් ඩයොක්සයිඩ්. වායුගෝලය පෘථුවියේ වායුගෝලයෙන් 101යි. මේ ඒ වගේ ජනපද හදනවා නම් අපිට ඉතින් ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. හැබැයි අපි අඟහරු ගවේෂණය කළා අපි බලාපොරොත්තු වෙන්නේ අඟහරු වල අපි දැන් අවුරුදු මිලියන් 200කට ඉස්සෙල්ලා ගලා ගිය වතුර තියෙනවා. ඇයි වතුර නැති වුනේ කියලා. ඉතින් දැන් අපි අධ්‍යයනය කරන ඒ වගේ එක පෘථුවියට වෙයිද කියලා. ඉතින් අපිට හරි වැදගත් දැන් අර මේ කාවන් රත්නතුංග මහත්තයා පෙන්වනවා වගේ දැන් උෂ්ණත්වය වැඩි වෙලා වතුර ග්ලේෂියර් දිය වෙලා වතුර මට්ටම උඩ නගින්න පුළුවන්. ඒ වගේ වෙනත් ඒවා තියෙන පෘථුවියට වෙලා තියෙන වෙන්න පුළුවන් ඒවා. මගේ හොඳ මේ ප්ලැනටරි සයන්ස් කරන විද්‍යාඥයන් ඇහුවා මම මොකද අඟහරු වල වතුර උනේ කියලා. ඒක දැන් මෙච්චර හම්බෙලා කාලයකට හම්බෙලා තියෙන එවිඩන්ස් අනුව ඒගොල්ලන්ට කියන්න පුළුවන්. මේ අඟහරු ලෝකයේ ඇතුලේ මේ පොළොවේ වගේ අර මැග්මා එක නෑ. ඒක හීතල වෙලා. එතකොට අඟහරු ලෝකෙට මේ කියන්නේ විද්‍යාඥයෝ ඩෙඩ් ප්ලැනට් එකක් කියලා. ඒකේ අර ප්ලේට් එහෙම මූව් වෙන්නේ නෑ. වෝල්කනෝස් දැන් වැඩ කරන්නේ නෑ. භූමිකම්ප වමනවත් නෑ. එතකොට මේ අන්තකේ ඒකේ මේ චුම්බක ක්ෂේත්‍රය බිඳුවට ගිහිල්ලා දැන් තියෙන්නේ. පෘථිවියගේ චුම්බක ක්ෂේත්‍රය නෑ. එතකොට අර ඉරෙන් එන සෝලර් වින්ඩ් කියලා ඉරෙන් එන සුපර්සොනික් පාටිකල්ස් ඒවා අඟහරු ලෝකේ වැදිලා වායුගෝලේ ඉරෝඩ් වෙනවා අර සෑන්ඩ් බ්ලාස්ටිං වගේ ගැලවි යනවා මේකේ මේ ඒක පෘථුවියටත් වැඩි ඒක අහිතකරයි මේ අඟහරු ලෝකෙට මොකද අඟහරු ලෝකේ ගුරුත්වාකර්ෂණය පෘථුවියෙන් 3න් 1යි බර 3න් 1යි ඒකින්ද වායුගෝලේ යන්තමට අල්ලගෙන ඉන්නේ ඒක ගැලවිලා යන්න ලේසි ඉතින් ඒකින්ද ඒකේ වායුගෝලය තුනී වෙලා දැන් ඒ වායුගෝලයේ තුනී වෙලා ප්‍රෙෂර් එක අඩුයි පීඩනය අඩුයි ඒකින්ද අඟහරු ලෝකේ වතුර ජලය වගේ තියාගන්න ෆේස් එකේ තියාගන්න බෑ දැන් හැම එකටම ෆේසස් තුනක් තියෙනවානේ ඝන ද්‍රව වාෂ්ප වතුර මේ ග්ලාස් එකක් තිබ්බොත් ඒක වාෂ්ප වෙලා යනවා ඒක තියෙන්න පුළුවන් එක්ක ඝන විදිහට අයිස් විදිහට නැත්නම් වාෂ්ප විදිහට ඒකත් වායුගෝලයට වාෂ්ප වගේ ගියාම ඒකත් ගැලවිලා යනවා යුරෝපියන් සැටලයිට් එකක් තියෙනවා මාස් එක්ස්ප්‍රස් කියලා ඒකෙන් හොයන් තියෙනවා අඟහරු ලෝකේ වායුගෝලයෙන් ජල වාෂ්ප පිට වෙවි යනවා ඉතින් පෘථුවියටත් ඒ වගේ වැඩ වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි ඒවා අධ්‍යයනය කරලා තියෙන එක හොඳයි. ඉතින් එහෙම දෙයක් තියෙනවා නම් සමහරට අපිට එහාට යනවට වැඩිය මෙහෙ වෙන දේවල් ගොඩක් කරගන්න පුළුවන් ඒකට ඔරොත්තු දෙන විදිහට. වෙන තැනකට යන්න තැනක් හොයනවට වඩා හොඳයි මේ තියෙන එක පරිසම් කරගන්න. ඒක හරියටම. මම හිතන්නේ ඒකට කරන්ට වෙන මහා ආයෝජනය සමුවේ මිනිස්සයා පරාජයටපත් වෙන්නත් ඉඩ තියෙනවා. දැන් වැඩේ කියන්නේ අඟහරු මත ජලය හොයාගන්නකොට කට්ටියක් ඉන්නවා ජීවීනුත් කලින්ම නිර්මාණය කරලා දෙන්න ඕන මේ කට්ටිය කියලා. ඒ වගේම තමයි හඳට ගියා කියපුවාම හඳේ හාල් ගේන්නත් ලෑස්තියා ඉන්නවා. කියන්නේ වී වගා කරලා ගොයන් කපලා මේවා කරලා පාගලා හඳෙන් හාල් ගේන වසවිස නැති හාල්. වසවිස නැති. ඒ පෝර දාන්න නැතුව තෙල් පෝර නැතුව වසවිස නැතුව හඳෙන් ගෙලල්ලා දෙන්න. මම කියන්නේ මේ කතා ඒවා හරි සුන්දර කතා. මම කියන්නේ ඒ මූලික අධියර ආරම්භ වෙනකොට ඊට මෙහා කතා ටික නිර්මාණය කරන්න හදලා දෙන්න අපේ මිනිස්සයා හරි සමර්ථයි. මේක අතුරු කතාවක්. ආචාර්ය සරත් ගුණපාලයන් යටියන්තොට ඉපදිලා ඒ සිරිවර්ධන විද්‍යාලයේ ඉගෙනගෙන කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලය හරහා නාසා ආයතනයට ගිය කීර්තිමත් විද්වතෙක් කියා මා කීවා. මට පහුගිය දවස්වල පොඩි අවස්ථාවක් ලැබුණා ඔය කියන යටියන්තොට ඉස්කෝලේට යන්න. සරත් ගුණපාල මහත්තයයි මායි ඒ පාසලට ගියා. ඒ පාසලට ගියේ
එතුමා ඔය කොච්චර ඉහළ ගියත් මම ඇමරිකාවට ගිහිල්ලත් එතුමාව දැක්කනේ ඔය පර්යේෂණාගාර ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරය අර දුරේක්ෂහයි කරලා තියෙන විල්සන් කඳු මුදුන ඔය හැමතැනම මෙතුමත් එක්ක ගියා පර්යේෂණාගාර වලට යන්න මටත් ලොකු අවස්ථාවක් ලැබුණා. ඒ සියල්ල එහි තියෙන පිළිගැනීම ලාංකිකයෙකුට ලැබිලා තියෙන පිළිගැනීම මම හොඳින්ම දැකපු කෙනෙක්. ඉතින් එතුමා එක්කම යටියන්තොට යන්නත් මට අවස්ථාව ලැබුණා. නිකම්ම නෙවෙයි අර තමන් පුංචි කාලේ ඉගෙනගත්ත පාසලට ඒ දරුවන්ට ඉගෙන ගන්නට පරිගණක ඒ සම්පූර්ණ විද්‍යාගාරයක් පරිගණක පරිත්‍යාග කරලා අද වාර්තා වෙනවා ඒ ප්‍රදේශයේ පළාතේ හොඳම පරිගණක සාක්ෂරතාවයේ සහිත ඒ අධ්‍යාපන ඉහළම ප්‍රතිඵල පෙන්වන දරුවෝ ඉන්නේ පාසලේ. ඉතින් බලන්නකො මුල අමතක කරලා නැහැ, ගම අමතක කරලා නැහැ. ඒක කාටවත් ආදර්ශයක් මම හිතන්නේ. සමහර විද්වතුන් වෙනකොට ඉහළට යනකොට ඉගෙන ගන්නකොට ලෝක පූජිත වෙනකොට ගම අමතක වෙනවා, මුල අමතක වෙනවා, තමන්ගේ පාසල අමතක වෙනවා. මම හිතන්නේ දොරමඩලාව හැටියට අපි මේ කතා කරන දේවල් එක්ක ඉතාමත්ම ගැළපෙන කාරණාවක් නිසා මම මේ අවස්ථාව කරගත්තේ රූපරාමු සහිතව දකින්නේ. Pretty big down 2.5. Picking up some good. I can see you coming down the ladder now. Tony Houston, so big you can't believe it. I believe it, Charlie. It's raining, John. නමුත් මම හිතන්නේ අභිමානවත් පොඩි පිළිගැනීමක් තමයි සූදානම් කළේ. ඉගෙනීම කියන්නේ පොතේ පතේ ඉගෙනීමම නෙමෙයි. ඕනේ දෙයක් වෙන්න පුළුවන්. ඉගෙනීම හැමදාම කරන්න ඕනේ අපි මැරෙන තෙක් දක්වා කරන්න ඕනේ. ඒ ඉගෙනීම හින්දා තමයි මිනිස් සංහතියම දියුණු වෙන්නේ. ඒක හින්දා තමයි අපි අද මේ තත්ත්වයේ ඉන්නේ. මං 4 5 පන්තියේදී මගේ 4 පන්තියේදී ඉන්නේ මෙතන. මේක නෙමෙයි බිල්ඩින් එක. ඒකට පොඩි බිල්ඩින් එකක්. ඒ කාලේ මෙහෙම ලයිට් තිබුණෙත් නැහැ. ඒ බිල්ඩින් එකේ ෆෑන් තිබුණෙත් නැහැ. මිනිසුන් මම නෙමෙයි මිනිසුන් මේ ඉගෙනගෙන තාක්ෂණයේ දියුණු කරපු හින්දා තමයි අද අපි මෙහෙම ඉන්නේ. ඒකින්ද මම මේ දූ දරුවන්ට කියනවා ඉගෙනීම නැති කරන්න එපා. ඕගොල්ලන්ට කැමති දෙයක් දිගටම ඉගෙන ගන්න. එහෙම වුණාම තමයි අපි ජාතියක් වශයෙන් සංහතියක් වශයෙන් මිනිස් සංහතිය දියුණු වෙන්නේ කියලා.
මම මෙතනින් කතාව අවසන් කරලා අපේ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතාට බාර දෙනවා. අපේ අවකාශයේ අඳුරු තැන් තියෙනවා. අඳුරු තැන් වල ඡායාරූප ගන්න බෑ අඳුර නිසා. මේක අභියෝගයක්. හැබැයි මේ අභියෝගයට උත්තර දුන්නේ මේ ආලේ ඉස්සෙල්ලා මේ පාසලේ කොට කල්සමක් ඇඳගෙන අකුරු කරපු පුංචි දරුවෝ. මං කවුද? ලංකාවේ වැඩිපුරම ළමා වැඩසටහන් බලන්නේ ආදිවාසීන්. ඒ පාසලේ මටත් ගිහිල්ලා ඉතින් මටත් අපේ ප්‍රේක්ෂකයෝ ඉතින් පළාත්වල ඉතින් ඒ අය එක්ක හොඳ සුන්දර වෙලාවක් ගත කරන්න අවස්ථාව ලැබුණා මහාචාර්යතුමා. ඔව් ඇත්තටම දැන් ඔය කිව්වහම එතුමා අපිට අපේ ෆිසික්ස් කියන්නේ භෞතික විද්‍යාව අදාන දරුවන්ටත් හොඳටම කරොත් එයා ඇත්තටම ඔහුගේ නමින් ගෝල්ඩ් මෙඩල් එකක් ගිය අවුරුද්දේ මේ ඇති කරා. ඉතින් ඒක ගැනත් මම හිතන්නේ මම සඳහන් කරන්න කැමතියි. ඉතින් අර මම ඉස්සෙල්ලාම අර කිව්වා වගේ මේ ගුරුත්වාකර්ෂණ තරංග කතා කරපු නිසා මම දැන් ටිකක් අර නිරෝධනමානය නැත්නම් ඉන්ටර්ෆෙරෝමීටර් කියන නිරෝධනමානය දැන් මේ පෙන්눔 කරන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ යම්කිසි ස්කන්ධයේ වැඩි වස්තුවක් මේකේ තිබ්බහම අර අවකාශ කාල පැදුර නැත්තම් රෙද්ද කිව්වත් කමක් නැහැ මේක නිකන් පල්ලහැට යන එක. එතකොට දැන් අර ගුණපාල මහත්මයා කිව්වා වගේ ඇත්තටම මේ විදිහේ ගුරුත්වාකර්ෂණ තරංගවල ඇති වෙන්නේ රැලිටි රිපල්ස් කියලා අපි කියන්නේ. දැන් අපි දන්නවා ඇත්තටම මේ ජල තරංගවල මේක අපි හොඳට දැකලා තියෙන දෙයක්. මේක අපේ ඇහැට බලා ගන්න පුළුවන් ජල තරංග. ඒතර ඒ වගේ ගුරුත්වාකර්ෂණ තරංගවලත් අර වගේ රැලිටි ඇති වෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ හැබැයි මේ තරංගවල තරංගායම ඉතාමත්ම කුඩයි. එතන ප්‍රෝටෝනයක සයිස් එකට වඩාත් ඉතාම ප්‍රමාණයකින් කුඩයි. ප්‍රෝටෝනෙන් 10000න්. ඔව් ප්‍රෝටෝනෙන් 10000න් එකයි. එතකොට දැන් අපි දැන් මේ වගේ ওই ජල තරංගවල අපි දැකලා තියෙන දෙයක් තමයි නිරෝධනය කියන එක. ජල තරංගවල මේක ඕනම පොන්ඩ් එකක නැත්තම් වැවක වගේ අපි එක විට යම්කිසි වස්තු දෙකක් දාලා කම්පණය කරොත් එහෙම මේ වගේ ලස්සන රටාවල් අපිට බලා ගන්න පුළුවන්. මේවට කියන නිරෝධන රටා කියලා. කියන්නේ සමහර තැන්වල ජලය අර ජල තරංගවල ශීර්ෂයට වැටුනහම අපි කියන නිර්මාණකාරී නිරෝධනය වෙනවා. එකතු වෙනවා දෙන්නේ. ශීර්ෂයක් නිම්නයකට වැටුනහම එතන විනාශයක් වෙන්නේ. එතකොට අපි විනාශකාරී නිරෝධනය. ඉතින් මේ වගේ නිරෝධන රටා ඇති වෙනවා. එතකොට මේ තර්කයම තමයි ඇත්තටම එක්තරා විදියකට මේ නිරෝධන මානෙත් මේ විද්‍යාඥයෝ මේ භාවිතා කරේ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ ඊටාම කුඩා එකක් මේ කුඩා වෙනසක් බලා ගන්න තමයි මේ ලොකු ප්‍රශ්නයක් මැදි වෙලා 1994 ඉඳන් මේ නිරෝධනමානය වැඩි දියුණු කරලා මොකද මේක ලොකු තරංග වෙනසක් නම් මේක බලා ගන්න ලේසි. එතකොට දැන් මේගොල්ලෝ එක දෙයක් කරා මේ විදිහට මේ තියෙන්නේ ඇත්තට මේ ලිගෝ නැත්තම් ලේසර් ඉන්ටර්ෆෙරෝමීටර් ග්‍රැවිටේෂනල් ඔබ්සර්වේටරි කියන එකේ තියෙනවා බාහු දෙකක් දෙපැත්තට. ඒකේ කිලෝමීටර ගාණක් මොකද අපි දික් කරන්න හේතුව තමයි මේ වෙනස ඊටාම කුඩා නම් ඕනම දෙයක පොඩි වෙනසක් නම් තියෙන්නේ මුල් දිග ඊටාම ලොකු නම් ඒ වෙනස ප්‍රතිශතයක් වශයෙන් පොඩි පුංචි දිගක් ගත්තොත් ඒ දිගෙත් පුංචිම කොටසක් වෙනස් වුණොත් කාදක්වත් අපිට ඒක නිරීක්ෂණය කරන්න බෑ. එතකොට මේක භාවිතා කරන අනිත් එක ලේසර් කදම්බයක්. මොකද ලේසර් ඊටාමත්ම පුළුවන් නිවැරදි ලෙස නාභිගත කරලා එහෙම නැත්නම් ලේසර් කදම්බේ. මොකද ලේසර් කියන්නේ ආලෝකයම තමයි. ආලෝකයේ වේගයෙන්. එතකොට මේකේ දැන් ගුරුත්වාකර්ෂණ තරංගයක් ඇති ගුරුත්වාකර්ෂණ තරංගයක් යනකොට නිකන් පැදුරක් කියලා හිතන්නකො. මොකද අයින්ස්ටයින් කිව්වේ මේ පෘථිවිය නැත්නම් විශ්වය අවකාශ කාල පැදුරක් වගේ. එතකොට එක පැත්තක් පොඩ්ඩක් දික් වෙනකොට අපි දන්නවා පැදුරක් වගේ එකක් ප්‍රත්‍යාස්ත ඇදෙන එකක් මේ පැත්තෙන් ඇද්දොත් මේ පැත්තෙන් කොට වෙනවා. එතකොට මේ ගුරුත්වාකර්ෂණ තරංගයක් යනකොට එක පැත්තක් පොඩ්ඩක් ඇදෙනවා අනිත් පැත්ත පොඩ්ඩක් සංකෝචන වෙනවා. එතකොට ඒක නිසා තමයි මේගොල්ලෝ මේ වගේ හරියට අංශක 90කින් බාහු දෙකක් දැම්මේ. එතකොට අර ගුරුත්වාකර්ෂණ තරංගයේ මේ හරහා පාස් වෙනකොට යනකොට එක බාහුව පොඩ්ඩක් සංකෝචන වෙනවා අනිත් බාහුව පොඩ්ඩක් දික් වෙනවා. එතකොට ඒ වෙනස වෙනකොට මේ වගේ රටාවේ වෙනසක් එනවා. මේ තියෙන රියෝන රටා මේ තියෙන ජල තරංගවල
එතකොට ඒ තරංග රටා වෙනසෙන් තමයි මේ ගුරුත්වාකර්ෂණ තරංගවල වෙනස් වීම නැත්නම් ගුරුශාන තරංගයක් මේ හරහා ගියයි කියලා අර පූංචි වෙනසට ඊටාම සංවේදීව මේ උපකරණ හදලා තියෙනවා. ඊටාමත්ම සංවේදී මේවා මම හිතන්නේ මේවා එක්තරා විදියක සමහර අපි තර්ක කරනවා මේවට සල්ලි වියදම් කරන්නේ මොකටද කියලා. 1994 ඉඳන් මෙච්චර සල්ලි වියදම් කළා. මොකද සමහර අය මේකට බැන්නත් එක්ක ඒ රටේ මොකද මෙච්චර සල්ලි වියදම් කළා මේගොල්ලන්ට මේ කවදාවත් හොයා ගන්න පුළුවන් වෙන දෙයක් නෙමෙයි කියලා. හැබැයි මේ වලින් එන අතුරුඵල දැන් අපි දන්නවා ලේස තාක්ෂණය දැන් ඉතාම දියුණු වෙලා තියෙනවා. ලේස කියන එක දැන් නැතුවම බැරි දෙයක්. හැම තැනම ලේස නේ. වෛද්‍ය විද්‍යාවත් ලේස තියෙනවා, CD ප්ලේයර්ස් වලත් තියෙනවා. එතන අනිත් එක මේවා ඊ타මත්ම කාර්යක්ෂම ලෙස ඊ타ම සංවේදී සහ නිවැරදි ලෙස පරාවර්තනය කරන්න දර්පණ හදන්න ඕන. ඒ දර්පණ සෑදීම ඊ타ම සුද්ධ විදියට. ඉතින් ඒ නිසා මේ වගේ පරීක්ෂණ වලට යොදන සල්ලි වලින් අපි හිතමු ගුරුත්වාකර්ෂණ තරංග හම්බුනේ නැති වුණා. ඒ යොදන සල්ලි වලින් තව දේවල් ලෝකෙට මේ එළියට එනවා. අපි කියන අතුරු ඵල. ඉතින් ඒ නිසා ගොඩක් කලාට අර පිටින් ඉන්න මිනිස්සුෙකුට හිතෙන්න පුළුවන් මෙච්චර මේ මහන්සි වෙලා මේ මෙච්චර පුංචි දෙයක් මොන මගුලටද හොයන්නේ කියලා. මොන දෙයකටද මේ හොයන්නේ මේ පුංචි වෙනස් වීමක්. නමුත් මේ පර්යේෂණවල අතුරු ප්‍රතිඵල ගැන කතා කරද්දී දැන් අපි පාවිච්චි කරන ජංගම දුරකථනය අද හැමෝම අතේ තියෙනවා. අපේ රටේ ජනගහනයට වැඩිය ජංගම දුරකථන තියෙන රටක් ලංකාව කියලා කියන්නේ. හැබැයි ඒකත් ඔය අභ්‍යවකාශ පර්යේෂණවල අතුරු ප්‍රතිඵලයක් හැටියට තමයි ලෝකෙට ජංගම දුරකථනය ආවේ. මහාචාර්යතුමා. ඒක සාමාන්‍ය මිනිස්සු ගොඩක් කලාට ඒක දන්නේ නැහැ. දැන් ගොඩක් කලාට අපි අපේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි ඒක ශුද්ධ විද්‍යාව දියුණුුනේ නැත්නම් මේ තාක්ෂණයවත් මේ ව්‍යවහාරික විද්‍යාව දියුණු වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඇමරිකාවේ රටවල විශාල ශාලි ප්‍රමාණයක් වේදම් කළා මෙතුමාලා වගේ අර ශුද්ධ විද්‍යාව නැත්නම් ශුද්ධ විද්‍යාව දියුණුව. ඊට පස්සේ තමයි මේවා තාක්ෂණයට යන්නේ. ඉතින් මේ නිරෝධනමානය ඇතුළේ ඒක වචන ඉන්ටර්ෆෙරෝමින් නිරෝධනමානය එතුමා කිව්වාගේ ඇත්තට මේක ඉස්සර භාවිතා කරා තාම කෙටියෙන් අර මයිකල්සන් මෝලි එතකොට ලයිට් එක ස්පීඩ් එක මොකද ඒ කාලේ මතයක් තිබ්බා මේ ආලෝකයටත් මාධ්‍යයක් අවශ්‍යයි කියලා යන්නේ. එහෙම මතයක් තිබ්බා. මොකද හැම තරංගයකටම මාධ්‍යයක් අවශ්‍යනේ. දැන් දුවනි වේගයේ දුවනි තරංග යන්න අපිට වාතය හරි ඕන. ඕනෑම තරංගයකට මාධ්‍යය. ඒ නිසා ඒගොල්ලෝ නිකන් හිතුවා ආලෝකයටත් මාධ්‍යයක් අවශ්‍යයි කියලා. ඒතර ඒකට නම් දැම්මේ ඊතර කියලා. ඊතර කියන්නේ අර බොන ඊතර නෙමෙයි. ඒක නොපෙනෙන නිසා ඒ මාධ්‍ය නිසා හැම ඊතර කියලා නමක් දැම්මා. හැබැයි මේවා ගොඩාක් පරීක්ෂණ කරලා එහෙම මාධ්‍යයක් ඕනේ නැහැ කියලා විද්‍යාඥයෝ හොයාගත්තා. ඒතර ඒ තර්කෙම තමයි මෙතන භාවිතා කරේ අර අංශක 90කින් බාහුව දෙකක් තිබ්බාම ගුරුත්වාකර්ෂණ තරංග මේ කනකොට එකක් පොඩ්ඩක් ඈත් මේ පැත්ත ඇදෙනකොට මේ පැත්ත නිකන් කොට වෙනවා. ඒතර දෙකේම බාහුව දෙකෙම පුංචි වෙනසක් එනවා. නැත්නම් දෙගුණයක් කළා. මොකද අරක ඇදෙනකොට මේකම. එතකොට මේ රටාවේ පොඩි වෙනසක් එනවා ඒගොල්ලෝ බලන් හිටියේ. ඒ වෙනසින් තමයි අර ගුරුත්වාකර්ෂණ තරංග අන්න ගියයි කියලා මේ විදිහට හොයාගත්තේ. ඒතර මෙතුමා කිව්වා වගේ ඇත්තටම අර මේ වගේ තැන් දෙකකින් ගත්තේ. මොකද එක තැනකින් වෙනකොට කවුරුත් පිළිගන්නේ නැති වෙන්නත් පුළුවන්. ඕක නිකනුත් වෙන්න පුළුවන් කියලා. නමුත් අර ඔබ්සර්වේටර් නැත්නම් නිරීක්ෂණාගාර දෙකකින්ම මේ කාලට පස්සේ මේක ආවයි කියන්නේ. එතකොට එකෙන් සාක්ෂාත් වෙනවා ඇත්තටම ගුරුත්වාකර්ෂණ තරංග ඇති උනායි කියලා. ඉතින් මම දැක්ක විද්‍යාඥයෙක් කියලා තිබ්බ අයින්ස්ටයින් ජීවත් වෙලා හිටියා නම් එතුමා පුදුම හිතට සන්තෝෂ වෙයි කියලා මේ අවස්ථාවේදී. මොකද එතුමා තමයි මේක මේ පුරෝකථනය කරේ. එතුමත් විශ්වාස කරේ නැහැ කාටවත් මේක හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අයින්ස්ටයින්ගේ අර මේ සොයා ගැනීම සහ පුරෝකථනයන් ඊටාම සාක්ෂාත් වෙලා තියෙන අද වෙනකොට. එතකොට මේ ගුරුත්වාකර්ෂණ තරංග හොයාගත්ත එක තවත් එක්තරා පියවරක් ඉදිරියට යෑමක් තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මට තව එක කරුණක් කියන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට මේ අපිටත් මේකේ ආඩම්බරයක් තියෙනවා. මේ පරීක්ෂණ කටයුතු මේ සොයා ගැනීම ඇත්තටම ශ්‍රී ලංකාවේ විද්‍යාඥයෝ දෙන්නෙක් ඉන්නවා. මේ ගෲප්ස් වල මේවල. ඇත්තටම අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. ඉතින් ඒ නිසා මට හිතුණා ඒක අපිටත් ඒක ආඩම්බරයි. මොකද අපි දන්නවා ගුරුවරයෙක් හැටියට ගුරුවරයෙකුගේ තියෙන ඒකායන පැතුම තමයි තමුන් ඉගෙන ගන්න ළමයි තමුන්ට වඩා උඩට එන්න සලස්වන එක. මම දෙමව්පියන්ගේ එකම සතුටත් ඒකනේ. ගුරුවරයෙක් කියන්නේත් ඒකයි. අපි ලෙක්චරර්ස්ලා වුණත් අපි ගුරුවරු තමයි. ඉතින් ඒ නිසා මේ එක දරුවෙක් මීට් ශ්‍රී ලංකන් මේ තියෙන ඇත්තට මෙයා ශිෂ්‍යාවක් නිපුණි පල්ලිය ගුරු කියලා. මෙයා අපේ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව විශේෂ උපාධිය කරලා ඊට පස්සේ ප්‍රථම පන්ති උපාධියක් අරගෙන එතුමිය දැන් ආචාර්ය උපාධියට කරේ ඇත්තට මේ අංශයේ වැඩ. දැන් වැඩ කරන් ටෙක්සාස් මේ ටෙක් යුනිවර්සිටි එකේ. එතුමියගේ නම ඇත්තටම තියෙනවා මේ අපේ
ඇමරිකන් එම්බසි එකේ පවා. ඉතින් ඒ ගැනත් මට කියන්න ඕනේ මොකද සමහර දරුවෝ හිතනවා විද්‍යාව කරලා මේ ඉස්සරහට යන්න බෑ කියන තර්කයක් ලංකාවේ තියෙනවානේ. ගොඩක් ළමයි අහනවා දැන් ෆිසික්ස් කරොත් අපිට රස්සාවල් කොහෙද තියෙන්නේ? ෆිසික්ස් කරොත් මේ කාලගුණිත දෙපාර්තමේන්තුව විතරක් තියෙන යන්න. එහෙම හිතනවට සමහර එහෙම ළමයි අහනවා. සර් මොනවද ෆිසික්ස් කරලා අපිට? ඉතින් මෙන්න උදාහරණ. ඇත්තටම තව දරුවෙක් හිටියා නාලන්දියන් කෙනෙක් ඇත්තන තිල්න දයන් කියලා එතුමාගේ පාසලමයි. එයාත් PhD උපාධියට කරේ මේ ඇත්තට එයාගේ තීසිස් එක තිබ්බෙත් මේක අවාසනාවකට මේ සොයා ගැනීමට මාසෙකට දෙකකට ඉස්සෙල්ලා එයා මේ ඒකෙන් අයින් වෙලා වෙන තැනක රස්සාවකට ගියා ඉන්ටෙල් ආයතනේ. ඉතින් මට ඊමේල් එකක් ආවුවා සර් මේ මං අපරාධ මේකෙන් අයින් වුණේ. මං හිතුවේ නෑ මේක ගුරුත්වාකර්ෂණ තරංග හොයාගන්න පුළුවන් වෙයි කියලා. මාස් දෙකකට ඉස්සෙල්ලා මට ඉන්ටෙල් කෝපරේ මේ ආයතනෙම රස්සාවක් හම්බුණා. ඒකට මං ගියා. හිටියානම් මගේ නමත් දැන් මේකට වැටෙනවායි කියලා. ඉතින් මේ දරුවා ඇත්තට මටත් ඒක ආඩම්බරයක් තියෙනවා. මොකද මෙයා මං විශාඛා විද්‍යාලයේ මට මතක නෑ මේ 2006 හරි සෙමිනාරයකට ගියාම මේ දරුවා මට ඇවිල්ලා කතා කරා. මගේ සෙමිනාරයකින් පස්සේ මොකද මම ගොඩක් කලාවට පාසල් වල සෙමිනාර්ස් වලට සම්බන්ධ වෙනවා. මොකද දරුවෝ මම කතා අහන්න ගොඩක් කැමතියි. ඉතින් මේ දරුවා මගෙන් ඇවිල්ලා ඇහුවා සර් මට ඉංජිනේරින් කරන්න ඕනේ නැහැ. මට ඕන මේ තාරක ඇස්ට්‍රොනොමි කරන්න. සර් මට මේ මොකද්ද සර්ගේ උපදේශ මට දෙන්න පුළුවන්. මොකද ගොඩක් කලාවට අපි දන්නවා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ගියාම ඉස්කෝලේ ළමයි හරි කැමති. ළමයි හිතන්නේ අපි තේරම දන්නවයි කියලා. අපි තමයි දන්නේ අපි දන්නේ නැහැ කියලා. ඉතින් ඒ ළමයි මම ඇහුවා මේ ඉතින් මම එයාට උපදේශයක් දුන්නේ නැත්තට ඔයා මේ ඉංජිනේරින් කරන්න අකමැති නම් අපේ කොළඹ විශ්වවිද්‍යාලයට එන්න. ඔයාට මෙහෙම ෆිසික්ස් ස්පෙෂල් එකක් කරලා මේ මෙහෙම යන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මටත් මේකේ පොඩි ආඩම්බරයක් තියෙනවා පෞද්ගලිකව. සමහරවිට මම නිසාත් දන්නෙත් නැහැ. මේ දරුවා මේ විදිහට භෞතික විද්‍යාව විශේෂ උපාධිය හදාරන්න මේ ආවේ. ඉතින් ඒක නිසා අර එතුමා අධ්‍යාපනයෙන් කතා කරන්නත් කිව්වා. ඒ නිසා මේ විද්‍යාංශෙනුත් ඇත්තටම මේ එතුමා වගේ දැන් මම ඔය පාසල් වලට ගියාම එතුමාගේ නම් මම කොහොමදත් කියනවා. මටත් ආඩම්බරයන්නේ මමත් එක්ක මේ හිටියෙක් කෙනෙක් මේ වගේ තත්යකට ඉන්නවා කියලා කිව්වා. අනිත් අපේලගේ ගුරුවරු කොච්චර ආඩම්බර වෙන්න ඕනද? තම ජීවතුන් අතර ඉන්න අය ඇතිනේ නේද? එකම අධ්‍යයන වර්ෂයේ එකම පන්තියේ හිටපු දෙන්නෙක් නෙමෙයි. මම හිතන්නේ කාවන රත්නතුංග මහතා ඊට කලින් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉඳලා තියෙනවා. ඉතින් මේ ඒ ගුරුවරු කොච්චර සතුටු වෙනවද නැද්ද? අනිත් එක අපි දෙන්න එකට ප්‍රැක්ටිකල් පාර්ට්නර්ස්ලා පළවෙනි අවුරුද්දේ. ඒකත් තා විශේෂ සිද්ධියක්. ඉතින් එතුමා ප්‍රැක්ටිකල් කරන්න බොහොම ආසයි. ඇත්තට ඒ දවස්වල ඉඳන් එතන ඇමරිකාවට ගියාම මට මේ ඩ්‍රයිවිං පවා ඉගන්නේ මෙතුමා. මෙතුමා හරි ආසයි. මේ හරිම මේ විනෝදාංශයක් තමයි වාහන වලට හරිම ආසයි. වාහනේ පදවගෙන යන්නෙත් එතුමා. මාවත් කැඳවගෙන අර විල්සන් කඳු මුදුනට එහෙම මාව පැත්තකින් තියාගෙන මේ කීර්තිමත් විද්වතා රියදුරු ආසනයේ වාඩි වෙලා වාහනේ පදවගෙන යනවා ඇමරිකාවේ. ඉතින් මටත් ආඩම්බරයි. මං ඉතින් එහා පැත්තේ වාඩි වෙලා ඉන්නවා. වාහනේ පදවන්නේ එතුමාම තමයි. මොකද මම ඇමරිකාවට යනකොට මට මේ ඩ්‍රයිවිං මට තිබ්බේ නැහැ. මම දන්නේ නැහැ. එතුමා තමයි සතියන්තේ රෝසා යන් කියලා මේ මට මේ ඇත්තටම ඩ්‍රයිවිං ලයිසන් ගත්තේ මෙතුමා තමයි මගේ ගුරුවරයා. ඇත්තටම මේ මට මේ වාහන එලවන්න උරුදු කරේ. ඔව් ඒකට හරියන්න ලංකාවේදී මම වැඩක් කළා. මම රියදුරු ආසනයේ වාඩි වෙලා ඉන්නේ. එතුමා එහා පැත්තේ වාඩි වෙලා ඉන්නවා. ඇමරිකාවේදී එතුමා පදවගෙන ගියා. මම එහා පැත්තේ වාඩි වෙලා හිටියා. මෙහෙදී මම පදවගෙන ගියා. එතුමා මෙහා පැත්තේ වාඩි වෙලා හිටියා. ඒක අනිත් මේ පොඩි මේකක් කියන්න ඕනේ මේ මහාචාර්ය රෝසා කිව්වා වගේ දැන් මේ ඉන්ටර්ෆෙරෝමීටර් එකේ මොකද නිරෝධනමානේ දැන් මේකේ සූක්ෂමතාවය වැඩි කරා කිව්වනේ. මට අපේ විද්‍යාගාරයේ තියෙන මේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරපු සයන්ටිස්ට්ලා කිව්වනේ මම ඒ කෙනෙක් එක්ක කතා කරුවාම කිව්වා සංවේදීතාවය වැඩි කරාට පස්සේ දැන් මේක තියෙන්නේ ඇමරිකාවේ එයා වැඩ කරලා තියෙන ඔය වොෂින්ටන් ස්ටේට් එකේ තියෙන මේ ලීගෝ ඉන්ටර්ෆෙරෝමීටර් ඊට හැතැම්ම 200ක් ඈත මූදේ ඇවිල්ලා රළ වදිනවනේ මූදේ රළ මේ වෙරළේ ඒක ඇහෙන්න ගත්තලු. ඒක එච්චර සූක්ෂමතාවය වැඩිලු. ඊට පස්සේ මේගොල්ලෝ කරලා තියෙන හැටි මේ ෆීඩ්බැක් ලූප් එකක් දාලා තියෙනවා. ඒකෙන් තමයි අර වෙන ඒවා එනකොට ඒක අනිත් පැත්තට ෆීඩ්බැක් එක නැති කරලා දානවා. මේ එහෙම තත්වයකට ආවලු ඒ කියන්නේ එච්චර සූක්ෂම වුණාලු අන්තිමට. ඒක කරදරයක් වෙන්නේ නැති. ඔව් ඒක කරදරයක්. ඒ කියන්නේ සූක්ෂමතාවය වැඩි.